ස්කයිලෝන් ටවර් එක. ඉතින් ඊයේත් මම ඩිනර් වලට ගියේ මෙතෙන්ට. ඉතින් මේ විදිහට තමයි එලිවේටර් එක වැඩ කරන්නේ. ඒකයි අර හරි ලස්සනට view එක ගන්න පුළුවන්. ඉතින් මමත් දැන් තව ටිකකින් ලන්ච් වලට යනවා. ඉතින් අපි බලමු මේක කොයි වගේ ලස්සනට තියෙයිද කියලා. නයාග්‍රා දියඇල්ල අසලින්ම පිහිටලා තියෙන මේ ස්කයිලෝන් ටවර් එක ඊටාම ප්‍රසිද්ධ ඒ වගේම ඊටාම විශේෂ සහ ආකර්ශනීය ස්ථානයක්. මීටර් 236ක් උස මේ ටවර් එක 1964 තමයි ඉදි කරන්න ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම මේක විවෘත කරලා තියෙන්නේ 1965 අවුරුද්දේ. ඉතින් අද දවසේ ප්‍රධානම ඇක්ටිවිටීස් දෙක ඉවරයි. ඉතින් දැන් මට හොඳටම බඩගිනි. දැන් මම ආවා ස්කයිලෝන් ටවර් එකට මේ ලන්ච් වලට. ඉතින් මම රිසර්වේෂන් එකක් කරලා තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඇත්තටම මට එතන කන්න නෙවෙයි උමනාව ඒ view එක ගන්න. ඉතින් අපි කෑමත් කාලා ඒ ලස්සන view එකත් විඳිමු. එළියේදී අපි කහපාට කුරුමිනියෙක් වගේ දැකපු එලිවේටර් එක තමයි මේ. ඉතින් මේ වගේ එලිවේටර්ස් 3ක් තියෙනවා මේ ටවර් එකට. ඉතින් මේක මේ විදිහට මේ වීදුරු වලින් ආවරණය කරලායි තියෙන්නේ. ඉතින් මුදුනටම යන්න විනාඩියක් විතර ගත වෙනවා. ඉහළට යන අතරතුරේ අපිට ඊටාම දර්ශනීය ලෙස මේ නයාග්‍රා දිය ඇල්ලත්, නයාග්‍රා ගංගාවත්, ඒ වගේම නයාග්‍රා නගරය, ඒ වගේම එහා පැත්තෙන් තියෙන ඇමරිකා එක්සත් ජනපදයත් දැක ගන්න පුළුවන්. ස්කයිලෝන් ටවර් එක මුදුනේ තියෙන මේ රෙස්ටෝරන්ට් එකේ විශේෂත්වයක් තියෙනවා. ඒක තමයි මේක රිවෝල්විං ඩයිනින් රූම් එකක් විදිහටයි වැඩ කරන්නේ. කියන්නේ සෙමින් කැරකෙනවා. ඉතින් ඒක මේ බිම විතරයි කැරකෙන්නේ. මේ මුළු කුළුණම හැරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම මේ රෙස්ටෝරන්ට් එකේ ආසන 270ක් තියෙනවා. ඉතින් මේ මෝටර් පද්ධතියකින් තමයි මේ විදිහට සෙමින් කැරකෙන්නේ. සම්පූර්ණ වටයක් යන්න පැයක් විතර ගත වෙනවා. මෙන්න මේ නිසා අපිට පැයක් ඇතුළත මේ මුළු ප්‍රදේශයේම අංශක 360ක view එකක් ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසායි මම විශේෂයෙන්ම මෙතනට එන්න තෝරගත්තේ. අද ඒ තරම් සෙනග නෑ. ඒක නිසා මට අදත් හම්බුණා මේ වින්ඩෝ ටේබල් එක. ඉතින් මම ඕඩර් කරා මේ මැංගෝ කොක්ටේල් එකක්. ඒක තාම රස බැලුවේ නෑ. හොඳයි රසයි. හරිම ලස්සනට ඇමරිකන් ෆෝල්ස් පේනවා. swimming mage me PMA horseshoe falls in Camel Sea. නයාග්‍රා ගංගාව මේ විදියට ගලාගෙන ඇවිල්ලා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදලා ඊට පස්සේ කොටස් තුනකට බෙදලා මේ සුන්දර නයාග්‍රා දිය ඇල්ල හැදෙන අපූර්ව ක්ලිෆ්ටන් හිල් නයාග්‍රා ෆෝල්ස් වල තියෙන ෆන් ස්ට්‍රීට් එකක් කියලා කියන්න පුළුවන් මේක. ඉතින් සංචාරකයන් අතර ඉතාම ජනප්‍රියයි. විනෝදාත්මක ක්‍රීඩා, ආකේඩ්, රෙස්ටෝරන්ට්ස්
ලයිට්ස් වලින් පිරුණ තැනක් මේක. ක්ලිෆ්ටන් හිල් ගැන මම පොඩි විඩියෝ එකක් කරලා තියෙනවා. ඒක කැමති නම් බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔබ්සර්වේෂන් ඩෙක් එකට ආවා මේ තව විදියකට view එක බලන්න. ඒ කියන්නේ මේ view එක එච්චරම පේන්නේ අර මේ දැල් වගේ ගහලා නිසා. ඉතින් ඒකයි මම අර මේ ලන්ච් ගන්න මේ තෝරගත්තේ මේ රෙස්ටෝරන්ට් එක. ඉතින් නමුත් අපි ගිහිල්ලා බලමු. යේ මේ විදිහට බලන්න පුළුවන්. නයග්‍රා ෆෝල්ස් ඔයාලා තාවත් මේ තැන් හැම එකටම එන්න. මම නම් තෝරගත්ත ස්ථාන කීපයකටයි ගියේ. මට මම කැමතිම ස්ථාන. ඉතින් ඔයගලටත් කැමති දේවල් තෝරගෙන කැමති දවසක් ඇවිල්ලා ඉන්න පුළුවන්. ඉතින් ස්කයිලෝන් ටවර් එකේ ඔන්න අද මගේ දිවාහාරය ගත්තා. ඉතින් අද දවස මගේ බිග් ඩේ එක හුඟක් දුරට ඉවරයි. මොකද උදේ ඇක්ටිවිටීස් තිබ්බා, ජර්නි බිහයින්ඩ් ද ෆෝල්ස් ගියා, ඊළඟට සිප් ලයින් එක කරා, ඊට පස්සේ ලන්ච්. ඉතින් දැන් මගේ කැමරාස් ඔක්කොගේ බැටරි බෑලා තියෙන්නේ. ඒක නිසා මට මගේ හොටෙල් එකට යන්න ඕනේ. ගිහිල්ලා මම බැටරි ආපහු චාර්ජ් කරලා ඊට පස්සේ පොඩි රෙස්ට් එකකුත් අරගෙන ෂවර් එකක් අරන් ඊට පස්සේ හවස ආපහු මම ෆෝල්ස් පැත්තේ යනවා. ඉතින් හවස මොනවද දකින්න ලැබෙන විශේෂ දේවල් අපූර්ව දේවල් කියලා අපි හවස කතා කරමු.